ආදරේ කියන්නේ මහ බොරුවක්. ඒකට මං අහු වුණා. ඔය ළමයට අතේ වියදමට කාසි එහෙම තියනවද? අර මිනිස්සයා දෙන්න හදනකොටනේ එපා කීවේ. කාසි ඉස්සරහා ගෑනු බාල්දු කරන පිරිමිත් නැතුවම නෙමෙයි. එහෙම බැලුවම ලෙස්ලි කියන්නේ නම් නියම පිරිමියේ. එයාට දැන් මයෙන් වැඩක් නැහැ. මයිලන් කාසි ටිකක් තියෙනවා. ඕර්සියල් මහත්තයාගේ පඩියෙන් දෙනවා නම් දෙන්න පුළුවන්. එපා අම්මා. ඔය ළමයාට තාම මේව තේරෙන්නේ නැහැ. මං කාසි දෙන්නම් පිරිමහ ගන්න. අල්ල බකෙල්ලේ. හරි. කුමාරි. දැක්කනේ කිව්වා. අම්මේ. වරහ සිංගියෝ ඒ ඩිංගිත්තට ඒකල මෝ අම්මෙක් කරා. මේක අපිට වාසනාව. අම්මපා. මොකාගේ නරින්ජත් දන්නේ නැහැ බිව්වේ. මොහොත් මොන දහජරා වුණත් කමන්නේ. තමන්ගේ උගුරට වරතු දෙන්න තරමට බීපල්ලකෝ. ඉතින් බලහන්කෝ කෙල්ලේ. මම ලුණු වික කපාපා බෝ බිව්වේ. වෙලි කියන්නේ කාටද කියන්නකෝ. රෙද්ද කැටයක් ඇඳගෙන කොහොමද යකෝ අපි පාරක තොටක බහැලා යන්නේ? දායක සභාවේ ලේකා. තව කොහේ පත බෑ වුණාද දන්නේ නැහැ. ගම මාතර ගාතින් පතක ඇවිලා දීති. ලේකන්තුමා ගෙලින් ගැටින් ඉන්නේ කොහොමද සිංගියෝ? ඈ? මුන්දගෙන් බැලුමට බැලමට ඇටි වෙලා. ගිල වට්ටිය බැලනවලින් ගෙල්ලේ. කෙල්ලට කියලා හැමදේම කරගත්තා නම් හරි. සිංගියෝ උඹ හොඳටම දන්නවා මම මේ ගමට තියෙන ලැබියා. අනන්තසේනේවල මුළු ගමම ගිනි තියනවා. මුළු ගමම එක්ක වෙලා මේ නන්දසේනයට ගිනි යනවා. එවනම් බිව්වනම් අතකට පියාගෙන හිටපල්ලකෝ මේ රට්ටු හිනස්සන්න නැතුව. අගබිසව අන කරනවා නම් රජතුමා වුණත් අනකාරෝ. ඇයි අන්තපුරේ කියලා මොකවත් කිව්වේ නැහැ? ඕන් ඉතින්. බම්බත්. බත් තමයි. කෙටුවේ වාබබා මනුසතා නලලේ ඉලංගච්චාරේ